අපි ඊළඟට ගමන් කරන්නේ කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් පිහිටා තිබෙන සබාධර්මයේ සුන්දරත්වයෙන් පිරුණු බඩගමුව කියන රක්ෂිතය බලන්න. කුරුණෑගල කියන්නේ ඉතිහාසය සහ ගල් පර්වත වලින් පිරුණු නගරයක්. ඒත් මේ නගරයේ බොහෝ දෙනා නොදන්න හරිත පෙනහැල්ලක් වගේ ස්ථානයක් තමයි මේ බඩගමුව සංරක්ෂිත වනාන්තරය. මෙම රක්ෂිතය පිහිටලා තියෙන්නේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ එහෙම නැත්නම් A6 මාර්ගය අසලයි. කුරුණෑගල නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක පමණ පොඩි දුරක් ගමන් කළ පසු මේ සුන්දර වනාන්තරයට ළඟා වෙන්න පුළුවන්. බඩගමුව රක්ෂිතය කියන්නේ ස්වභාවිකව නැවත වර්ධනය වූ ද්විතීය වනාන්තරයක්. මේ ශාකා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වාසය කරනවා වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සමීක්ෂණවලදී ශාක විශේෂ 30කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. පර්යේෂණවලින් පෙන්වා දී තිබෙන්නේ බඩගමුව රක්ෂිතය කාබන් අවශෝෂණය කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීමට වැදගත් දායකත්වයක් ලබා දෙන වනාන්තරයක් බවයි. මේ නිසා මෙය පරිසර පද්ධතිය ආරක්ෂා කරන ජීවමාන වටිනාකමක්ද ඇති ස්ථානයක්. මෙතනට ඔබට නිස්කලංක පරිසරයක අපූර්ව අත්දැකීමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් කුරුණෑගල නගරයේ සැඟවුණු හරිත වස්තුවක් වන බඩගමුව රක්ෂිතය සබාධර්මයට ආදරය කරන ඔයා අනිවාර්යෙන්ම එන්න ඕන ස්ථානයක්. මේ ස්ථානයට එන්න හරියම ලොකේෂන් එක දාපු සිතියමක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ ස්ථානයට පහසුවෙන්ම එන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ ස්ථානය මොන වගේ වේද කියලා.